අනේ ප්‍රදීප නංගී මම මේක යන්නේ මේ ඉදිරියට යන්න බැරිම තැන. අපේ කෙල්ල දැන් සතියක විතර ඉඳලා වෙඩි කතා බහක් නෑ. හරියට කෑම බීමක් කන්න බොන්නෙත් නෑ. රැට හීනෙන් බය වෙනවා වගේ කෑ ගහනවා. ඔය බලාගත්තද බලාගෙන ඉන්නවා. අනේ නංගී මොකද දැන් මං කරන්න ඕන? මේක භූත දෝෂයක් අද්ද නංගී? මම නම් දන්න විදිහට භූත දෝෂ වලට හොම් සිද්ධ වෙන්නේ නැහැ අක්කේ. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි දරුවන්ගේ ඔය වගේ දේවල් වලට උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් ගාවට දරුවව ඉක්මනටම එක්කගෙන යන එක. අනේ නංගී ඔයා දන්නවද එහෙම කෙනෙක් ගැන? අක්කේ ලංකාවේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේ වගේ නිලධාරියෙක් ඉන්නවා. ඔයා පුළුවන් තරම් ඉක්මනට දරුවවත් එක්කගෙන ගිහිල්ලා ඒ නිලධාරියව හම්බ වෙන්න. එයා දරුවගේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා හොඳ විසඳුමක් දෙයි. අනිවාර්ය ගොඩාක් පින් නංගී. මම ඉක්මනටම යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. හරි අම්මා මට පැහැදිලි. අම්මා දුක් වෙන්න එපා. මං දරුවත් එක්ක චුට්ටක් කතා කරන්න. අම්මට ටිකක් එළියෙන් ඉන්න පුළුවන්ද? කමක් නෑ නේද පුතේ? පුතේ මට කියන්නකෝ ඔයාගේ නම? සුපිපි. චා ලස්සන නමක් නේ. පුතේ මම අමානි. මං තමයි මේ කොට්ටාසේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පත් කරපු නිලධාරියා. ඔයා අහලා තියෙනවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය? හරි මම ඔයාලට කියලා දෙන්නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියන්නේ පුතේ මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටවපු ප්‍රධානම ආයතනයක්. එතකොට මම ඉන්නේ මේ කොට්ටාසේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නයි. ඒ ආරක්ෂාවට මොකක් හරි තර්ජනයක් වෙලා තියෙනවා. ඒකෙන් ඔයාලව බේරගන්නයි. පුතාට පැහැදිලිද? ඔව්. මම ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද? මට කියන්නකෝ අයියෝ ඉස්කෝලේ යන්න බෑ කියන්නේ කියලා. මාව මරයි කියලා බයයි. හරි. කවුද දැන් ඔයාව මරන්නේ? වෑන් අංකල්. වෑන් අංකල්. ඇයි ඔයාව මරන්නේ? මම වෑන් එකෙන් බහින්නේ අන්තිමට. මේක කාට හරි කියලා තිබ්බොත් මම උඹව මරනවා. පුතේ ඔයා හරිම දක්ෂ හොඳ මොලේ තියෙන දරුවෙක්. මට ඔයා ගැන හරිම ආඩම්බරයි. ඔයා බය වෙන්න එපා. ඔයා ගැන සතුටු වෙන්න. ඇයි දන්නවද? ඔයා හරිම දක්ෂ විදියට ඔයාට නරකක් කරන්න ආපු කෙනෙක්ගෙන් බේරිලා තියෙනවා. ඔයා කරපු එකම වැරද්ද තමයි ඒ ගැන කාටවත් කියපු නැති එක. ඒත් මිස්සේ අම්මාව මරනවා කිව්වනේ. හරි.
මම පුතාට මෙහෙම කියන්න. මේ වගේ කරදරයකින් බේරෙන්න ඕන විදි 4ක් තියෙනවා. පළවෙනි එක තමයි අපි බොහොම තදින් එපා කියලා ඒකට විරුද්ධ වෙලා බලනවා. දෙවැනි එක තමයි අපි හයියෙන් කෑ ගහලා උදව් ඉල්ලනවා. හිතන්නකෝ ඒ වෙලාවට පුතාගේ කට වැහුවා කියලා. එතකොට තුන්වෙනි එක තමයි අර පුතා කරා වගේ මොනවා හරි විදියකින් එතනින් පැනලා දුවන එක. අන්තිම එක තමයි පුතේ ඒක ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙක්ට කියන එක. එතකොට වෑන් අංකල් පුතාව බය කරේ ඔයා ඒක කාට හරි කිව්වොත් එයා කරපු වැරද්දට එයාට දඬුවම් විඳින්න වෙන නිසා. ඒත් පුතා අද මේක මාත් එක්ක කියලා අපිට කළේ උදව්වක්. ඒ තමයි වැරදි කරපු කෙනෙක්ට දඬුවම් කරන්න පුතා අපිට උදව් කළා. පුතා කැමතිද මේක ගැන අම්මට කියන්න? අපි මේ ගැන පුතාගේ අම්මට කියලා ඊට පස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 19229 ළමා උපකාරක දුරකථන සේවයටත් කියමු. වෑන් අංකල් කරපු වැරද්දට එයාට දඬුවම් ලැබේ. පුතා හෙට ඉඳන් ඉස්කෝලේ යන්න ඕන බය නැතුව. ඔයා කැමති නම් අපි උපදේශන මිස් එක්කත් ටිකක් කතා කරමු. ඔයාගේ හිතට සහනයක් දැනේ. ඔයාට දැන් බය නෑ නේද?